වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේත් සත්සර් නැමැති තරුණයාගේ මෘතදේහය මේ මාස 23 වෙනිදා ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයට නියෝග කළා. අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් අනුව එම තරුණයාගේ මෘතදේහය ගොඩගෙන යලි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ත්‍රිපුද්ගල විශේෂඥ මණ්ඩලයක් පත් කර ඇති බැවින් මෙම මාස 23 වන දින එම දේහය ගොඩ ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඉල්ලීමක් කර ඇති බැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශනාංශ නිලධාරීන් කරන ලද කරුණු දැක්වීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කරුණා. එම තරුණයාගේ දේහය යලි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා 19 වෙනිදා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත කරන ලද නියෝගයක් අනුව එම ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය පත් කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා. එම තරුණයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ඇඳවීමටද අවශ්‍ය පියවර ගෙන ඇති අතර තරුණයාට පහර දුන් බවට සැක කරන පොලිසිය තුළදී සොයාගත් පොළු කැබැල්ලක් පොලිස් භාරයට ගෙන ඇති බවත් ඊට අමතරව තරුණයාගේ මුදල් පසුම්බිය සහ ඔහුගේ ජංගම දුරකථනයේද නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.